YouTube එකේ ලක්ෂ ගාණක් සබ්ස්ක්‍රයිබර්ස්ලා හිටපු හේෂාන් ටෙක්නික් ගේ YouTube channel එක මේ වෙනකොට YouTube එකෙන් ඉවත් වෙලා තියෙනවා. කිසිම අනක් ගුණක් නැතුව සාමාන්‍ය මිනිස්සෙක්ට හිතක් පපුවක් තියෙනවා. AI එකට හිතක් පපුවක් නැහැ. මොනවද මේ YouTube නීති රීති ටික? YouTube එක තුල තියෙන වීඩියෝස් මිලියන 9.5ක් පමණ YouTube එකෙන් ඉවත් කරනවා. YouTube එකේ ලක්ෂ ගාණක් සබ්ස්ක්‍රයිබර්ස්ලා හිටපු හේෂාන් ටෙක්නික් ගේ YouTube channel එක මේ වෙනකොට YouTube එකෙන් ඉවත් වෙලා තියෙනවා. ඇයි එයාගේ channel එක එහෙම ඉවත් වුනේ? ඒ වගේම ඔයාගේත් YouTube channel එක මෙහෙම ඉවත් වෙන්න පුළුවන්ද? මොනවද මේක සඳහා ඔයාගේ channel එකේ ආරක්ෂාව තකා ඔයා ගයිඩ්ලයින් කඩ නොවෙන්න කොහොමද වීඩියෝ නිර්මාණය කරන්න ඕනේ? මොනවද මේ YouTube නීති රීති ටික? අපි කතා කරමු පොඩි වෙලාවකින් මේ වීඩියෝ එක තුලින්. ඉස්සරම වීඩියෝ එකට ලයික් එකක් දාන්න වගේම page එක follow කරලා නැත්නම් දැම්ම ගිහිල්ලා follow කරන්න. හරි. අපි දැන් කතා කරමු මොනවද මේ කාරණා කියලා. 2024 අවසන් මාස 3 ඇතුළත YouTube එක තුල තියෙන වීඩියෝස් මිලියන 9.5ක් පමණ YouTube එකෙන් ඉවත් කරනවා. මේකට හේතුව විදිහට යාලා යම්කිසි කාරණා කිහිපයක් දක්වනවා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ අයින් වෙච්ච වීඩියෝ මිලියන 9.5 අතරින් වැඩිපුරම වීඩියෝ අයත් වෙන්නේ ඉන්දියාව වගේ රටවල වීඩියෝ. ඉතින් මොකද්ද මේකට හේතුව? ප්‍රධානම හේතුව තමයි කමියුනිටි ගයිඩ්ලයින්. ඉතින් ඕනෑම ප්ලැට්ෆෝම් එකක තියෙනවා කමියුනිටි ගයිඩ්ලයින් කියන්නේ ඒ ප්ලැට්ෆෝම් එකට අදාළව අපි උදාහරණයක් විදිහට ගත්තොත් Facebook සමාගම අදාළව නීති රීති කීපයක් එලි දක්වලා තියෙනවා. කීපයක් නෙවෙයි විශාල නීති රීති ප්‍රමාණයක් එලි දක්වලා තියෙනවා. ඒ වගේම YouTube එකට අදාළ නීති රීති ප්‍රමාණයක් එලි දක්වලා තියෙනවා. මෙන්න මේ නීති රීති ඔයා යම් කිසි වෙලාවක කඩ කරොත් ඔයාගේ ඒ වීඩියෝ එක ඉවත් කරන්න එයාලා කටයුතු කරනවා. ඒ වගේම මේ කමියුනිටි ගයිඩ්ලයින් තුනක් වැදුනොත් ඔයාගේ channel එක දින 90ක් ඇතුළත ඔයාගේ channel එක බෑන් වෙනවා. එහෙම නැත්නම් channel එක ඉවත් වෙනවා. ඉතින් YouTube එක මේක සලකන්නේ සාමාන්‍යයෙන් පළවෙනි community guideline එක ඔයාට warning එකක් විදිහට තමයි ලැබෙන්නේ. ඒක වැදිලා දින 90ක් ඇතුළත තවත් දෙකක් වැදුනොත් සම්පූර්ණ community guideline තුනක් ඇතුළත් වුණොත් ඔයාගේ channel එක ඉවත් වෙනවා. ඉතින් මේක ඉස්සර කරේ සාමාන්‍ය මිනිස්සෙක්. ඉතින් ඒ කියන්නේ අපි වගේ සාමාන්‍ය මිනිස්සෙක් තමයි YouTube එකේ වැඩ කරන ඔයාගේ channel එක check කරලා මෙන්න මේ වීඩියෝ ඉවත් කිරීම සිද්ධ කරේ. හැබැයි මෑත යුගයට එනකොට මේ අපේ ඕනෙම platform එකක් social media ඕනෙම platform එකක් තුලට AI ring ගන්න ගන්නවා. ඒ කියන්නේ AI කරණය වෙන්න ගන්නවා. ඉතින් මේකත් එක්ක YouTube එකටත් මේ AI යොදාගෙන community guideline check කරන්න ගන්නවා. ඒ කියන්නේ අපේ YouTube channel පරීක්ෂා කරන්නේ දැන් AI එකක් හරහා. ඉතින් මේ AI එක තේරුම් ගත්තොත් එයාට යම්කිසි කෝඩින් එකක් කරහා මෙන්න මේ වගේ දේවල් ඉවත් වෙන්න ඕනේ කියලා එයාලා කෝඩින් කරලා තිබුණාට පස්සේ ඔයාගේ වීඩියෝ එකේ ඒ අදාළ කරුණු තිබ්බොත් එයාලා කිසිම අනක් ගුණක් නැතුව සාමාන්‍ය මිනිස්සෙක්ට හිතක් පපුවක් තියෙනවා. AI එකට හිතක් පපුවක් නැහැ. ඉතින් එයාලා අනිවාර්යයෙන්ම ඒ වගේ කරුණු තිබුණොත් ඔයාගේ වීඩියෝ එක අයින් කරනවා. මොනවද ඒ කරුණු? ඒ ගැනත් කතා කරනවා රැදිලා ඉන්න. ප්‍රචණ්ඩත්වය සහ වෛරී සහගත. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකක් තුල ඔයා ප්‍රචණ්ඩත්වය ඇති වෙන විදිහට එහෙම නැත්නම් වෛරයක් ඇති වෙන විදිහට ඔයාගේ කාරණා මොන හරි ඇතුළත් කරලා තියෙනවා නම් අන්න ඒක සලකන්නේ community guideline එකක් විදිහට. ඒ විතරක්ද? නෑ. හිරිහැර කිරීම. ඒ කියන්නේ අපි YouTube Facebook ඇතුළත ඔයා මීට කලින් දැකලා ඇති හිරිහැර කිරීම. එහෙම නැත්නම් prank වගේ වීඩියෝ. ඉතින් මේ prank එකකිනුත් සරලවම වෙන්නේ හිරිහැරයක්. ඉතින් ඒ මිනිස්සයාට යම්කිසි හිරිහැරයක් කරලා යාලක වීඩියෝ කරලා YouTube දැම්මට පස්සේ YouTube ලා හිතන්නේ මේ prank එකක් වුණාට මේක හිරිහැර කිරීමක් විදිහට. ඉතින් prank වගේ වීඩියෝ කරන කට්ටිය ඉන්නවා නම් ඔන්න ඔයාගේ channel එකත් අනතුරේ තියෙන්නේ. ඒ වගේම දියුණු වෙන්න ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ online හරහා මෙච්චර මුදලක් උපයමු. මේ හරහා අපි කෝටි ගාණක් උපයමු. මෙන්න මේ වගේ thumbnail දාලා මේ වගේ වීඩියෝ එක තුල අන්තර්ගත කරලා වීඩියෝ නිර්මාණය කරන කෙනෙක් නම් ඔයාගේ channel එකත් අනිවාර්යයෙන්ම අනතුරේ තියෙන්නේ. ඉතින් හේෂාන් ටෙක්නික් ගේ YouTube channel එකේ තිබුණා Fiverr ගැන වීඩියෝ series එකක්. මෙයා මේකේ thumbnail වලට මම දැකපු විදිහට දාලා තිබුණේ මෙච්චර ඩොලර් ප්‍රමාණයක් උපයමු. අන්න ඒ වගේ අර ව්‍යාජ තොරතුරු විදිහට සැලකෙන විදිහට තමයි යා thumbnail පව නිර්මාණය කරලා තිබුණේ. මෙන්න මේක තමයි මෙයාට community guideline එක ළඟ දෙකක් වදින්න තිබුණු ප්‍රධානම සාධකය. ඒ වගේම වෙබ්සයිට් ගැන අපි මීට කලින් ඉඳන්ම දන්නවා වෙබ්සයිට් සම්බන්ධයෙන් ස්ක්‍රීන් රෙකෝඩ් හෝ මොනවම හරි වීඩියෝස් දාලා තියෙනවා නම් අන්න ඒවටත් community guideline වදිනවා කියන්න මීට කලින් ඉඳලම අපි දන්නවා. නමුත් අර අප්ඩේට් එක ආවේ 2024 න් පස්සේ ඒ අප්ඩේට් එක ක්‍රියාත්මක වෙන්න ගත්තේ මේ මෑත කාලීනව. ඉතින් මේක ගොඩක් අය දන්නේ නැහැ. සමහර YouTubersලා ප්‍රසිද්ධ YouTubersලා පවා මේ කාරණා ගැන දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ අලුතෙන් එන YouTube අප්ඩේට් ගැන කියලා දෙන හොඳ වැදගත් YouTube channel එකක් තමයි sl.com කියන්නේ. ඉතින් මිලන් අයගේ channel එක ඒකත් ගිහිල්ලා බලන්න. ඒකේ තියෙනවාට ගොඩක් දේවල් ඉගෙන ගන්න වීඩියෝස් YouTube ගැන, ඒ වගේම social media ගැන. ඉතින් ඒ හින්දා මේවා ගැන අප්ඩේට් එකේ ඉන්න. එතකොට ඔයාගේ channel එක ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් වෛරී සහගත ඒ වගේම ද්වේෂය උපදවන මොනවම හරි ඒ වගේ content කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ව්‍යාජ විදියට මුදල් උපයමු කියලා. ඒ කියන්නේ ව්‍යාජ නොවෙන්න පුළුවන්.
සමහරට ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි YouTube එකේ views බලාගෙන ඔයා මේක දාන්නේ. අනිවාර්යයෙන්ම එතකොට ඔයා ඒකේ මිනිස්සු අතරට ක්ලික් වෙන්න ඉස්සර දැම්ම යූස් කරපු ට්‍රික්ස් තමයි මේ මෙච්චර ප්‍රමාණයක් උපයමු. විනාඩියෙන් උපයමු. අපි අවුරුද්දෙන් මෙච්චරක් හෙව්වා. අන්න ඒ වගේ දේවල් දාන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාගේ channel එක තියෙන්නේ අනතුරේ. ඉතින් ඒ වගේම VPN ගැන මෙන්න මේ වගේ වීඩියෝස් දාන්න එපා. දැන් මේ හැම එකක්ම චෙක් වෙන්නේ AI එකක් හරහා. ඉතින් ඉතාමත් මික්මනින් ඔයාගේ channel එක අනතුරට ලක්වීමේ සම්භාවිතාවය 90%යි. ඉතින් ඒ වගේම මේ විදිහට තියෙන channel එකක් බැරි වෙලා හරි අයින් වුණොත් ඒක ආපහු රිකවර් කරගන්න. එහෙම නැත්නම් ආපහු ගන්නත් විශාල කට්ටක් කන්න වෙනවා. ඒත් අපිට කියන්න බෑ ෂුවර් එකටම මේක ගන්න පුළුවන් වෙයි කියලා. මේකෙන් බේරෙන්න මොනවද කරන්න පුළුවන්? අංක 1 ප්‍රධාන වශයෙන් ඔයා කරන්න ඕනේ පළවෙනිම කාරණාව තමයි ඔයාගේ content එක ඇත්ත content එකක්. එහෙම නැත්නම් මහන්සි වෙලා නිර්මාණය කරන content එකක් විදිහට content එක publish කරන්න. මේක ඇතුලේ මම ඔය කියපු කාරණා අන්තර්ගත නොවන විදිහට. ඒකනේ අපිට කරන්න පුළුවන් ප්‍රධානම වැඩේ. ඉතින් මේ අප්ඩේට් එකෙන් කියන විදිහට කියපු විදිහට මීට කලින් තමයි මේ ගොඩක් කල් මේ අප්ඩේට් එක ඇවිල්ලා. ඉතින් කියපු විදිහට යාලා කියන්නේ ඔයා මීට කලින් දාපු වීඩියෝ එකකට උනත් මේ අලුතෙන්ම චෙක් වෙලා ඒ කියන්නේ ඔයා අවුරුදු 3කට විතර කලින් දාපු වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ඒක අලුත් අප්ඩේට් එක හරහා ඒ කියන්නේ පරණ අප්ඩේට් එකම අලුත් කිරීමක් තමයි සිද්ධ වුනේ. ඉතින් ඒක හරහා ඔයාගේ ඒ අලුත් වීඩියෝ එකක් නොවුනත් පරණ වීඩියෝ එකකට පවා කමියුනිටි ගයිඩ්ලයින් වදින්න පුළුවන්. ඒ කියන්නේ අලුතෙන්ම AI එක සම්පූර්ණ ඔයාගේ channel එකම තමයි චෙක් වෙන්නේ. එතකොට AI එක හරහා චෙක් වෙන්න ඔයාගේ සම්පූර්ණ මුළු channel එකම. ඉතින් එතකොට පරණ වීඩියෝස් වලට පවා මේක වදින්න පුළුවන්. මේකෙන් බේරෙන්න ඔයාලට පුංචි ට්‍රික් එකක් මම දෙන්නම්. හැබැයි මේක 100%ක් හරියයි කියන්න බෑ. ඉතින් ඒ වගේ ඔයා වීඩියෝ නිර්මාණය කරලා තියෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාගේ thumbnail ඒ වගේම title ඒ වගේම hashtag මේ හැමදේම description මේ වගේ කරුණු කියවෙන තැන් එහෙම නැත්නම් මේ වගේ අදාළ තැන් තියෙනවා නම් ඒවා ඔයා දැන් ඉවත් කරන්න. වීඩියෝ එක delete කරන්න පුළුවන් නම් කමක් නැහැ. නමුත් වීඩියෝ delete කරන්න බැරි නම් ලොකු views ප්‍රමාණයක් ගියපු වීඩියෝ එකක් නම් ඔයාලට පුළුවන් අර තැන් වෙනස් කරන්න. ඒ වගේම තවත් කාරණාවක් තියෙනවා. ඔයා වීඩියෝ එක ඇතුළෙත් මේවා ඒ කියන්නේ වීඩියෝ ක්ලිප් එකෙත් ඔයා මේවා සඳහන් කරලා තියෙනවා නම් අන්න ඒවා ඔයාලට blur කරන්න වෙනවා. හැබැයි එහෙම කරත් අපිට කියන්න බෑ මේක නොවද්දි තියෙයි කියලා. මොකද channel එක ඇතුලෙන් පිට කෙනෙක් channel එකට ගිහිල්ලා එහෙම බලනවා නෙවෙයිනේ මේක. channel එක ඇතුලෙන් තමයි මේක චෙක් වෙන්නේ. අන්න එතකොට ඔයා මොනවා කරලා තිබුණත් එයාලට බලා ගන්න පුළුවන් මේකේ එවැනි වීඩියෝ එකක් කියලා. අන්න එතකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සහ මේක ඉක්මනින්ම වැඩි views ප්‍රමාණයක් තියෙන වීඩියෝස් වල චෙක් වෙයි. ඉදිරියේදීත් මේ වගේ තව channel ඉවත් වුණා කියලා අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම එහෙම වීඩියෝ තියෙනවා නම් අයින් කරත් සමහර විට ගයිඩ්ලයින් වදින්න ඉඩ තියෙනවා.